අද ගෙනාව රේන්ද කොතන්න මං කියලා දෙනවා කිව්ව නිසා අවශ්‍ය කරන මූලික දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් අපි බලමු. අපි කවුරුත් දන්නවා කටු ඕනේ, රේන්ද කොතන කටු ඕනේ, ඒකම නූල් ඕනේ. ඉතින් මේ නූල් එක එක පාටවල් ප්‍රමාණවල් තියෙනවා. චූටි නූලේ ඉඳලා ඒ වගේම කතුරක් ඕනේ. නූල් කපන්න එම්බ්‍රොයිඩරි කතුරක්. එතකොට මේ ලොකු ඉදි කට්ටක් ඕනේ. නූල් සංගවන්න ඕනේ අපි මහල ඉවරුණාට පස්සේ, ගොතල ඉවරුණාට පස්සේ. ඉතින් අපි බලමු දන්වැලේ ඉඳලා පළවෙනිම කරගෙන යන විදිහ අපි බලමු ඊළඟ වීඩියෝ එකේදී. කටු මේ වර්ග කීපයක් තියෙන්නේ. දැන් මේ චූටි නූල් බෝලයක් ගත්තොත් ඒකට මිලිමීටර් 1 කටුව තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ. ඒ වගේම මිලිමීටර් භාගේ කටුත් තියෙනවා. පැහැදිලිද දන්නේ මිලිමීටර්. මේකේ ගහලා තියෙනවා මේ මිලිමීටර් 4 කටුවක්. මිලිමීටර් 4 කටුවක්. ඒ වගේ කටු වලින් මේ වගේ නූලකට 4 ply 3 හරි 3 ply නූලකට හරි 4 ply නූලකට හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේගොල්ලෝ ply කියලා කියන්නේ. මේක ගත්තොත් දිගැරලා ගත්තොත් නූල මෙතන 4ක් තියෙනවා. කෙඳි 4ක් පේනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මේක 4 ply නූලක්. ඒකට ඒකේ වටේට හරියන්න මේ හුක් එකේ වට ප්‍රමාණය හරියන විදිහට තියෙනවා. ඒක 4 කටුවක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊට වඩා වැඩි මහත තියෙන නූලක් ගත්තොත් මේක ඊට වඩා වැඩි. ඒකට 5 කටුව තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ විවිධ තව මේ T10 කියන නූල් බෝල ගත්තොත් ඒකේ කටුවට ගොඩක් වෙලාවට මිලිමීටර් 2 කටුවක් පුළුවන්. ඒ වගේම මිලිමීටර් 1 කටුව පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් පළවෙනි පාඩම අපි අද පටන් ගමු. ඒ තමයි දන්වැල් ගෙතීම. දන්වැල් ගොතන්න මම 4 කටුවකුයි 4 ply නූලකුයි ගන්නවා. ඉතින් වූල් නූල් ඕනේ තරම් තියෙනවා කඩවල වල අද ගන්න. ඕගොල්ලන්ට පුරුදු වෙන්න සාමාන්‍ය වූල් බෝලයක් අරගෙන මොන තමන් කැමති පාටකින් පුරුදු වෙන්න පුළුවන්. ඉස්සලාම නූල ගත්තාම අපි අතේ දවට ගන්න ඕනේ. මේ වගේ පොඩි ඇඟිල්ලේ දවටලා මේ විදිහට මම මැද ඇඟිල්ලෙනුයි මාපට ඇඟිල්ලෙනුයි අල්ල ගන්නවා. එතකොට පහසුයි. නූල මෙහෙම ඇද දෙන්න පුළුවන් මේ ගොතාගෙන යනකොට. දැන් අපි මේ කටුවට නූල තොණ්ඩුවක් මාර්ගෙන් අමුණ ගන්න ඕනේ. ඒකට ස්ලිප් knot එකක් කියලා කියනවා. ස්ලිප් knot එක හදන හැටි අපි බලමු. දැන් මේ මැද ඇඟිල්ලයි මැද ඇඟිල්ලට මේ විදිහට නූල අරගෙන තොණ්ඩුවක් හදා ගන්න. ඒක ලෙවරෙලා හුක් එක දාන්න, කටුව දාන්න තොණ්ඩුව ඇතුලේ. ඒකලා නූලේ දවටලා අර තොණ්ඩුව ඇතුලේ ඇදලා ගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා ලස්සනට ගැටයක් නිර්මාණය වෙනවා. ඒක ආයි බලමු. මේක ඇද්දාම ගැටේ ලිහිලා යනවා. මේ විදිහට තොණ්ඩුවක් හදා ගන්නවා. හදාගෙන මෙතනින් එහෙම අල්ල ගන්න. ඊට පස්සේ කටුව ඇතුළට දාලා තොණ්ඩුව ඇතුලෙන් දාලා මේ නූල දවටගෙන
දවට ගත්ත නූල තොණ්ඩුව ඇතුලෙන් එළියට අදිනවා. එතකොට ලස්සන ගැටයක් හැදෙනවා. ඒක මේ නූල ඇද්දාම අපිට අවශ්‍ය ප්‍රමාණයට ගැටේ තද කරගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ස්ලිප් නොට් කියලා. දැන් නැවත වාරයක් බලමු. තොණ්ඩුව හැදුවා. ඇතුළට දැම්මා. දවටගෙන නූල ඇද්දා. මේ ඇඟිල්ලෙන් තමයි නූල අදින්නේ, දෙන්නේ, පුරුල් කරන්නේ, ටෙන්ෂන් එක තියාගන්න පුළුවන් ඒකේ. ඉතින් දැන් දන්වැලට අපි යමු. දන්වැල හරි ලේසියි. මම ඊළඟ වීඩියෝ එකේදී දන්වැල කියලා දෙන්නම්.